අයිබෝවන් මෙම වීඩියෝ ප්‍රසන්ටේෂන් එකේදී අපි පස්වෙනි LOS එක සාකච්ඡා කරන්නේ. අපි දැනට LOS 4ක් සාකච්ඡා කළා මුදල් පොත සම්බන්ධයෙන් තියෙන. දැන් මේ LOS එකේදී කරන්නේ බැංකු සැලසුම් ප්‍රකාශය පිළිවෙල කිරීම. අපි දැන් දෙවෙනි LOS එකේදී සාමාන්‍ය මුදල් ගනුදෙනු අමතරව අපි බැංකු ජංගම ගිණුමක් පවත්වාගෙන යනවා. අපිට චෙක් පත් මගින් ගනුදෙනු කිරීමේ හැකියාව තියෙනවා. චෙක් පත් කියන්නේත් මුදල් හා ඊටාම සමාන දෙයක් විදිහට තමයි හලගන්නේ මුදල්ම තමයි. එතකොට ඒ වගේ අවස්ථාවලදී මේ බැංකු සැලසුම් ප්‍රකාශයක් හදන එක ඉතාම වැදගත්. දැන් බැංකු ගිණුමේ ශේෂය හා බැංකු ප්‍රකාශයේ ශේෂය බොහෝ අවස්ථාවල සමාන නොවේ. බැංකු ගිණුම කියන්නේ අපි හදන අපේ ස්ටේට්මන්ට් එක. බැංකු ප්‍රකාශය කියන්නේ බැංකුව අපි වෙනුවෙන් account එකේ විස්තරය. දැන් මේ දෙකේ ශේෂයන් දෙක අන්තිමේදී වෙනස් වෙන්න ඉඩ තියෙනවා. බැංකු සැලසුම් ප්‍රකාශයේ පිළියෙල කිරීමේ අරමුණ වන්නේ මෙම අසමානකම් වලට හේතු අනාවරණය කර ඒවා සමාන කිරීමයි. මේකේ තේරුම දැන් ඒකේ අරමුණ තමයි අපේ බැංකු ගිණුම හදපු එකේ බැංකු ප්‍රකාශයේ ශේෂය දැන් හරිනම් සමාන වෙන්න බෑ දෙකම. මොකද දැන් අපි බැංකුවේ ගිහලා තැන්පත් කළොත් එහෙම ඒක අපිට පොතේ හර විදිහට සටහන් වෙනවා. මොකද ඒක වත්කමක් හින්දා අපිට බැංකුවේ පොතේ දැන් ඒගොල්ලන්ට වගකීමක් නේ ඒක බැර කියලා සටහන් වෙනවා. දැන් එතකොට ඒක අනිවාර්යෙන් මේ ට්‍රාන්සැක්ෂන් දෙක හරහා බැර සමානයි. ඒ වුණාට මේ ගොඩක් වෙලාවට ඒක ඇත්ත ලෝකෙදී ඒ දේ වෙන්නේ නැහැ. ඉතින් මේක අනාවරණය කරගන්න තමයි මේ බැංකු සැලසුම් ප්‍රකාශය හදන්නේ. මේක ඊටම වැදගත් හොඳ මුදල් පාලනයකට. මොකද දැන් ගොඩක් ව්‍යාපාර චෙක්පත් මගින් තමයි ගනුදෙනු කරන්නේ. එතකොට චෙක්පත් මගින් තමයි ගොඩක් මේ කියන්නේ හොරගම් නම් වෙන්න තියෙන ඉඩකඩ වැඩි හොරගම් සම්බන්ධ ගනුදෙනු වලට. ඒතකොට දැන් අපිට අමතරව බැංකුවත් ගනුදෙනු සටහන් කරන හින්දා මේ හොඳ ඉන්ටර්නල් කන්ට්‍රෝල් එකකට මෙම බැංකු ප්‍රකාශය ඉතාම වැදගත්. එතකොට දැන් හිතන්නකෝ කවුරු හරි කම්පැනි එක වැඩ කරන ඇකවුන්ටන්ට් හරි කම්පැනි එකට රුපියල් මිලියනයක් සල්ලි දාලා තියෙනවා. ඒක අපේ account එකේ මුදල් පොතේ සටහන් වෙලා තියෙනවා. මේක බැර මෙම කොම්පැනියට රුපියල් මිලියනයක් දාලා තියෙනවා. ඒ වුණාට දැන් චෙක් පත් මගින් තමයි ගෙවලා තියෙන්නේ. ඒකට දැන් අපිට බැංකු ප්‍රකාශය ආවොත් එහෙම ඒක මේ හර වෙලා තියෙන්න බෑ. අපේ account එකෙන් අඩු වුණා කියලා ඒක නැති වුණොත් එහෙම අන්න එතන ප්‍රශ්නයක් හිටිනවා. එතකොට අපිට හිතන්න වෙනවා මේ මනුස්සයා මේ හොර වැඩක් කළේ කියලා. අන්න ඒ වගේ දේවල් අඳුනගන්න මුදල් වංචාව බොහොමයක් මේ වගින් වැළැක්විය හැකියි. ඉන්ටර්නල් කන්ට්‍රෝල් වලට ඉතාම වැදගත්. තවද බැංකුව අතින් සිදුවිය හැකි වැරදි අනාවරණය කරගත හැකිය. දැන් වෙනත් ගිණුමකට ඔබගේ චෙක්පත බැර කිරීම. එතකොට අපිට බැර කරන්න ඕන එකක් බැර කරනවා කියන්නේ අපේ පැත්තෙන් හර. ඒ කියන්නේ අපිට අපේ මුදල් වැඩි වෙනවා කියන එක. ඒ වුණාට අපේ මුදල් වැඩි වෙලා නැහැ. මේ මොකද බැංකුවේ වැරදිලා වෙන account එකට දාලා තියෙන්නේ. ඒ වගේ දේවල් කියන්නේ දැන් ලොකු ගනුදෙනු නම් මේ අහු වෙනවා. ඒ වුණාට දැන් රුපියල් 1000 2000 එව්වා දැන් හිතන්න රුපියල් මිලියන ගණන් බිස්නස් කරන මිනිස්සුන්ට ඒ වගේ දේවල් අහු වෙන්නේ නැහනේ. ඒකින්ද accountantගෙන් ගොඩක් accountantට වඩා බැංකු සැලසුම් ප්‍රකාශය ව්‍යාපාර අයිතිකාරව කරන්න ඕනේ. මොකද එයාටනේ තම මුදල් ගැන වාග්යමක් තියෙන්න ඕනේ. දැන් බැංකු ප්‍රකාශයේ ශේෂය හිතන්න රුපියල් 24000 කියලා බැංකු ගිණුමේ ශේෂය රුපියල් 27000යි. දැන් බැංකු ප්‍රකාශයේ ශේෂය මේක බැර. බැංකු ගිණුමේ ශේෂය හර. උතන තමයි මේ ගොඩක් මේ පාඩම සංකීර්ණ වෙන්නේ ඔන්න ඔය සම්බන්ධයෙන්. නැතුව මේකේ මේ අමාරු පාඩමක් නෙමෙයි. අර දැන් බැංකු ප්‍රකාශයේ ඒගොල්ලෝ සටහන් කරන්නේ ඒක ඒගොල්ලන්ට වාගකීමක් හින්දා. මොකද අපි ඉල්ලන සැරේ ඒගොල්ලෝ ගෙවන්න බෑ. ඒක ඒගොල්ලෝගේ පැත්තේ ඒක වාගකීම. ඒතකොට ඒගොල්ලෝ වාගකීම් බැරනේ. ඒ වාගකීම් බැර විදිහට තමයි සටහන් කරන්නේ ශේෂය. බැංකු ගිණුමේ බැංකු මුදල් කියන්නේ අපිට වත්කමක් නේ. ඒතකොට අපි සටහන් කරන්නේ වත්කමක් විදිහට. ඒතකොට වත්කම් ඉස්සරහා මූලධර්මය තමයි බලවන්නේ. අපිට වත්කම් කියන්නේ හර. බැංකු ප්‍රකාශයේ බැර ශේෂයක් තියෙනවා රුපියල් 24000යි. බැංකු ගිණුමේ හර ශේෂයක් තියෙනවා අපිට රුපියල් 27000යි. එතකොට මේ දෙකේ වෙනස්කම් තියෙනවා. මේ වෙනස්කම මෙතන දැන් මෙවට ටික ගලබලා ඉවරලා මේ ඉස්සලා අපි අඳුර ගන්න ඕනේ බැංකු ප්‍රකාශය බැංකු ගිණුමයි අපි සංසන්දනය කරන්න ඕනේ එකින් එක. මම කලින් කිව්වා වගේ බැංකුව අපි තැන්පත් කරලා දෙනවා නම් අපේ එකේ මේ බැංකු ගිණුමේ හර වෙලා තියෙනවා. බැංකු ප්‍රකාශයේ හර වෙලා තියෙන්නත් ඕනේ. හරනේ බැර වෙලා තියෙන්න ඕනේ. ඒ දෙක බැරිලා නැත්තම් අන්න වෙනසක් තියෙනවා. අන්න ඒ වගේ ඉස්සලා හොයාගෙන මේ අපි ඇඩ්ජස්ට් කරනවා දෙක. ඒ වෙනස්කම් ඇඩ්ජස්ට් කරලා ඉවරලා මේ අන්තිමේදී සමාන තත්යකට සමාන ශේෂයක් කරගන්නවා දෙකෙන්ම. වෙනසට හේතු කරුණු අඳුරගන්න එක තමයි මේ ගොඩක් මේකේ තේරුම.
බැංකු සතුන් ප්‍රකාශයක් හදන එක. දැන් මේ වෙනසට හේතු වෙන කරුණු මේ විදිහට අපිට වෙන් කරන්න පුළුවන්. දැන් බැංකු තවම නොදන්නා ගනුදෙනු තියෙනවනේ. ඒ බැංකුව පැත්තෙන් තාම නොදන්නා ගනුදෙනු තමයි තැන්පත් කරන නමුත් නිෂ්කාශනය නොවූ බැර නොවූ චෙක්පත්. ඒ කියන්නේ දැන් මාසේ අග ගිහිල්ලා ඉවරලා 31 ගිහිල්ලා ඉවරලා තැන්පත් කළොත් එහෙම මේ හවස 3ට විතර එදා දවසේ උග නිෂ්කාශනය වෙන්නේ නැහැ නේ. එතකොට ඒ මාසේ ස්ටේට්මන්ට් එකට ඒක යන්නේ නැහැ. එතකොට තැන්පත් කරලා නමුත් නිෂ්කාශනයේ බැර නොවූ චෙක්පත් නින්දා මේ බැංකු ප්‍රකාශයේ ශේෂය අඩු වෙනවා. මොකද දැන් අපි තැන්පත් කළාට ඒක මේක තැන්පත් වුණා කියලා සටහන් වෙලා නැහැ නේ බැංකුවේ. අපේ පැත්තේ මුදල් පොත මේ වැඩි. නිකුත් කළ එහෙත් ඉදිරිපත් නොකළ චෙක්පත් ඒ කියන්නේ මේ අපි මුදල් පොත අපි බැර කරලා දෙනවා මේ නායකරුවට ගෙවලා දෙනවා කියලා. ඒනට එයා තමයි මේ මාසය තුලට ඉදිරිපත් කරලා නැහැ. එතකොට අපේ මුදල් පොත අඩුයි බැංකු මුදල් වැඩි. බැංකුව කළ වැරදි එක එක වැරදි කරන්න පුළුවන්. දැන් හිතන්නකෝ වැරදිලා රුපියල් 50000ක් අපේ ගිණුමට බැර කළා කියලා. එතකොට අපේ මේ බැංකු වේ තියෙන account එකේ රුපියල් 50000ක් වැඩි අපේ මුදල් පොතේ ශේෂය රුපියල් 50000ක් අඩුයි. ඒක අපි ඇඩ්ජස්ට් කරන්න ඕනේ. දැන් මේ බැංකුව පැත්තෙන් නොදන්න ගනුදෙනු ටික තමයි මේ ටික. ගනුදෙනු ජාති දෙකයි තියෙන්නේ. අනිත් එක තමයි බැංකුව වල වැරදි. දැන් ඊට අමතරව තියෙනවා අපි නොදන්න ගනුදෙනු බැංකුව කරපු අපි නොදන්න ගනුදෙනු. ඒවා තමයි දැන් බැංකුව වෙත ඍජු ලැබීම් ගත්තොත් එහෙම ණය ගැතියෝ කෙලින්ම අපේ බැංකු account එකට සල්ලි දාන්න පුළුවන්. එතකොට ඒක අපේ මුදල් පොතට යන්නේ නැහැ. ඒක අපිට දැනගන්න පුළුවන් වෙන්නේ අන්තිමේදී මේ ස්ටේට්මන්ට් එක ආවට පස්සේ තමයි දැනගන්න පුළුවන් ඉන්නේ මේ ණය ගැතිය සල්ලි දාලායි කියලා. එතකොට අනිත් එක තමයි ලාභාංශ. දැන් ඩිවිඩන්ඩ්ස් කියන જાතිය සාමාන්‍යයෙන් කෙනාගේ පුද්ගලයාගේ account එකට තමයි ඩිවිඩන්ඩ්ස් කම්පැනි ඩිවිඩන්ඩ්ස් දාන්නේ. එතකොට ඒ ලාභාංශ ප්‍රමාණයත් අපිට දැනගන්න විදිහක් නැහැ වසරාග ස්ටේට්මන්ට් එක එනකම්. අනිත් එක තමයි ස්ථාවර නියෝග මත බැංකුව කළ ගෙවීම්. දැන් අපි එක එක දේවල් වලට ගෙවන්නයි කියලා බැංකුවට නියෝග කරන්න පුළුවන්. රාක්ෂණය, විදුලි බිල් අනම්මනම් ගෙවන්න ඒගොල්ලන්ට නියෝග කරන්න පුළුවන්. ඒවත් අපිට දැනගන්න පුළුවන් වෙන්නේ මෙදා ගෙවුවයි කියලා ස්ටේට්මන්ට් එක බැංක් ස්ටේට්මන්ට් එක ආවට පස්සේ අගරු චෙක්පත් දැන් අගරු චෙක්පත් ගත්තොත් එහෙම අපි බැංක් චෙක් එකක් ලිව්වා හරි චෙක් එකක් ලැබුණා හරි ඒක අපි කියලා තැන්පත් කරනවානේ. එතකොට අපි හිතන් ඉන්නේ මේ ගනුදෙනු අපේ පැත්තෙන් සම්පූර්ණ වුණායි කියලා. ඒ වුණාට බැංකුවේ ඒක නිෂ්කාශනය කරද්දී තේරුණොත් එහෙම දැන් අපි චෙක් පොත ලිව්වොත් එහෙම අපේ account එකේ සල්ලි නැත්තම් ඒක මේ අගොරු වෙනවා. නැත්තම් අපිට දැන් චෙක් එකක් හම්බ වුණා නම් කාගෙන් හරි ඒක අපි කියලා තැන්පත් කරද්දී මේ එයාගේ account එකේ සල්ලි නැත්තම් ඒත් චෙක් පොත අගොරු වෙනවා. ඒවත් අපිට දැනගන්න පුළුවන් ඉන්නේ බැංක් ස්ටේට්මන්ට් එක ආවට පස්සේ. අනිත් එක තමයි බැංක අය කළ ගාස්තු හා පොලි බැංකු ගාස්තු කියලා જાතියක් අය කරනවා. ඒවත් බැංක් ස්ටේට්මන්ට් එකෙන් බලා ගන්න වෙන්නේ. අනිත් එක තමයි අපි බැංකු ගිණුමේ කරන වැරදි. දැන් කලින් කිව්වා වගේ රුපියල් 50000ක් අපි වැරදිලා අපේ account එක හර කරලා දෙන්න පුළුවන්. ඒ වගේ يعني අපි අතින් වෙන්න පුළුවන් වැරදි. ඒක නැත්තම් එක ගනුදෙනුවක් රුපියල් 50000ක් ගනුදෙනුවක් රුපියල් 40000 කියලා ලියලා තියන්න පුළුවන්. ඒ වගේ දේවල්. උදාහරණයක් තියෙනවා. එතකොට දැන් මේකේ බැංක් ස්ටේට්මන්ට් එකට අනුව බැංකු බැලන්ස් එක රුපියල් 9610යි. අපේ බැංකු අපි හදපු බැංකු ගිණුමේ අනුව බැලන්ස් එක තියෙන්නේ 7430යි. දැන් මෙතන වෙනසක් තියෙනවා. එතකොට දැන් මේ වෙනසට හේතු වෙන්න කරුණු ටික තමයි අපි ඉන්වෙස්ටිගේට් කරලා හොයාගෙන තියෙන්නේ මේ. දැන් ඒ ඉන්වෙස්ටිගේට් එක කරන්නේ මුලින්ම දැන් ස්ටේට්මන්ට් එක හම්බ වෙනවනේ. ස්ටේට්මන්ට් එකේ මේ දින දාලා ඉවරලා හැමෝම තියෙනවා. දැන් අපේ account අපිත් එක්ක හදනවනේ මේ වගේ මේකට පැරලල් වෙන්න මේ දින දාලා ඉවරලා ගනුදෙනු ටික. අයිතික තමයි මේක දැන් බැංකුවේ අපි මුදල් තැන්පත් කළොත් එහෙම ඒක බැර. අපි තැන්පත් කරපුව අපි හර කියලා සඳහන් කරනවා. මොකද මේ ඒක වත්කමන්නේ අපේ වත්කම හර.
බැංකුවට ඒක වගකීමක්. එතකොට දැන් අපි මේ එක එක අයිටම දවස ගාන ගිහලා මේකෙත් දැන් මේ දෙකේ තියෙන දේවල් සමාන වෙන්න බෑ හරියට වෙලා නම් සමාන වෙලා නැහැ කියලා කියන්නේ මොකක් හරි මේ වෙනසට හේතු වෙන්න කරුණක් තමයි. එහෙම අපි චෙක් කරලා බලලා තමයි මේ වෙනසට හේතු වෙන කරුණු ටික මේ හොයාගෙන තියෙන්නේ. පළවෙනි එක තමයි දැන් මේ ටික අපි ඇඩ්ජස්ට් කරන්න ඕනේ. දැන් මේ වගේ එක්ක බැංකු ගිණුමකට දාලා අපේ ශේෂය ඇඩ්ජස්ට් කරන්න ඕනේ. ඊට පස්සේ මේ බැංකු සැලසුමක් හදලා ඉවරලා මේ දැන් බැංකු බැලන්ස් සැලසුමේ කරන්නේ බැංකුවේ අතින් වෙච්ච දේවල් තියෙනවනේ අපි මුලින් කිව්වේ බැංකුව නොදන්න ගනුදෙනු කියලා. බැංකුව අතින් වෙච්ච වැරදි සහ බැංකුව නොදන්න ගනුදෙනු තියෙනවනේ. අන්න ඒ ටික අපි බැංකුව වෙනුවෙන් ඇඩ්ජස්ට් කරන්න ඕනේ. අපේ පොතත් ඇඩ්ජස්ට් කරන්න බෑ. ඒක කරන්න බැංකු ගිණුම ඇඩ්ජස්ට් කරන එක. එතකොට දැන් මේ ගනුදෙනු දැන් ජාති දෙකක් තියෙනවනේ. ඒ මොන account එකටද යන්නේ කියන එක තේරුම් ගන්න මුලින්ම හිතන්න ඕනේ දැනට මේ වෙලා තියෙන ගනුදෙනු මොකේද මොන පොතේද සටහන් වෙලා තියෙන්නේ කියන එක. එක්කෝ අපේ පොතේද නැත්නම් මේ බැංකුවේ ස්ටේට්මන්ට් එකේද. ඊට පස්සේ දෙවෙනි ස්ටෙප් එක තමයි එය අනිත් ප්‍රකාශය සටහන් කරන්නේ මේ මොන ප්‍රකාශයද සටහන් කරන්න කියලා තේරුම් ගන්න එක. දැන් මේ වෙලාවේදී වත්කම් වගකීම් නීතිය බලපානවා. දැන් මොකද මම දැන් කලින් කිව්වේ බැංකුව සටහන් කරන්න වගකීම්. එතකොට ඒක අපි දාන මුදල් ඒක වගකීමක් හින්දා බැර. මුදල් අපේ පොතේ සටහන් වෙන්නේ හර කියලා. මේක වත්කමක් හින්දා. මුලින්ම මොකේද සටහන් වෙලා තියෙන්නේ කියලා අඳුර ගන්නවා. ඊට පස්සේ මේ ඒ අනිත් ප්‍රකාශය දැන් ඒකේ සටහන් වෙලානේ. ඒක හින්දා මේ අඩුපාඩු කරවන්න අපේ අනිත් එකේ සටහන් කරලා දානවා. බැංකුවේ නැත්තම් අපේ පොත්වල. එතකොට දැන් මේක අපි බලුවොත් එහෙම නිකුත් කරලා නමුත් ඉදිරියවත් නොවූ චෙක්පත්. මුලින්ම මොකේද සටහන් වෙලා තියෙන්නේ මේක? අපේ පොත්වල තමයි සටහන් වෙලා තියෙන්නේ. අන්න සටහන් වෙලා නැත්තේ මොකේද? බැංකුවේ. බැංකු ප්‍රකාශයේ. එතකොට මේක ඇඩ්ජස්ට් කරන්න ඕනේ මොකේද? බැංකු ප්‍රකාශයට. එතකොට බැංකු ප්‍රකාශයට ඇඩ්ජස්ට් කරනවා නම් මොන නීතියද බලපාන්නේ? මේ වගකීම් නීතිය. එතකොට ඒක නිකුත් කරලා නමුත් ඉදිරියවත් නොවූ චෙක්පත් මේක දැන් හර වෙන්න බෑ. ඒ කියන්නේ වගකීම් වැඩිවීම බැර නෑ වගකීම් නෙමෙයි. දැන් නිකුත් කරලා නමුත් ඉදිරියවත් නොවූ චෙක්පත් අපි අපේ පැත්තෙන් චෙක්පත් ඉදිරිපත් කරලා එතකොට අපි account එක අපි හර කරලා තියෙන්නේ. අපේ account එක අඩුයි. බැංකුව පැත්තෙන් මේ අඩුවීම කරලා නැහැ. එතකොට අපි අඩුවීම කරන්න ඕනේ. බැංකුව පැත්තෙන් අඩු කරනවා කියන්නේ අර වගකීම් නීතියට අනුව අඩු කරනවා. අඩු කරන්නේ හර. එහෙම යන්නේ. තැන්පත් කළා නමුත් නිෂ්කාශනය නොවූ චෙක්පත්. එතකොට මොකද සටහන් වෙලා තියෙන්නේ? අපේ පොතේ හර විදියට සටහන් කළා වත්කමක්නේ. අපි තැන්පත් කරලානේ සල්ලි. එතකොට අපේ පොතේ සටහන් වෙලා අනිත් පැත්තේ බැංකුව පැත්තේ සටහන් වෙලා නැහැ. එතකොට අපේ මුදල් පොත වැඩි බැංකු මුදල් පොතේ ඒක සටහන් වෙලා නැහැ. එතකොට අපි ඒක මේ බැංකුවට දානවා කියන්නේ බැරනේ. මොකද වගකීම් නීතිය අනුවනේ. වගකීම් නීතියට අනුව බැංකුවට දාන දේවල් අපි බැර කරන්න ඕනේ. අනිත් එක තමයි නායකත්වයෙන් ලද චෙක්පත අගුරු වී ඇත. එතකොට දැන් මේක සටහන් වෙලා තියෙන්නේ මොකේද? බැංකු ප්‍රකාශයේ. එතකොට අපි දැන් සටහන් කරන්න ඕනේ මොකේද? අපේ පොත්වල. අපේ පොත්වල නීතිය තමයි වත්කම් නීතිය. එතකොට නායකත්වයෙන් ලද චෙක්පත කියලා අපි දැන් කලින් එක සටහන් කරලානේ තියෙන්නේ මේ සල්ලි හම්බුනායි කියලා. අපි මුදල් පොත හර කරලා නායකත්වයෙන් බැර කරලා. එතකොට දැන් මේක අගුරු වෙලා නම් ආයේ සල්ලි ටික හම්බුන්නේ නැහැ කියලා ඒක දැන් කැන්සල් කරන්න බෑ කලින් කරපු එක. එතකොට දැන් මේකට අනුව දැනට තියෙන විදිහ අනුව අපේ මුදල් පොතේ මුදල් ප්‍රමාණය වැඩි. බැංකු account එකේ තියෙන මුදල් ප්‍රමාණය අඩුයි. මොකද ඒක තැන්පත් වෙලා නැහැනේ. එතකොට මේක මේ තට්ටෙට අපි ගන්න ඕනේ. එතකොට මේ ඒක අඩු කරන්න ඕනේ. ලද පොලි කියන එක සටහන් වෙලා තියෙන්නේ මොකේද? බැංකු ප්‍රකාශනේ. එතකොට අපි ඇඩ්ජස්ට් කරන්න මොකේද? අපේ පොත්වලට. අපේ පොත්වල නීතිය මොකද්ද? වත්කම්. එතකොට පොලි කියන්නේ ආදායමක්. ඒක හරනම් අපේ පොත්වලට හර වෙන්න ඕනේ. එතකොට මේ අපි හර කරන්න ඕනේ අපේ පොත්වලට. රුපියල් 268ක බඩු දොර ගැනුම් වලට චෙක්පතක් වැරදීමෙන් රුපියල් 240ක් ලෙස අප විසින් සටහන් කර ඇත. දැන් මේකට අනුව
මේක ඒවා සටහන් වෙලා නැහැ. ඒ වුණාට දැන් බැංකුවේ බැංක් ස්ටේට්මන්ට් එකේ මේක ගත්තනම් මේක අඩු වෙන්න බෑ. බැංක් ස්ටේට්මන්ට් එකේ ශේෂය අඩුයි. අපි මේක අඩු කරලා තියෙන්නේ ඊට වඩා අඩු ප්‍රමාණයකින් 240කින් විතරයි. ඒත් අපි ඒක තව අඩු කරන්න ඕනේ. දැන් මේකත් මේ හොඳ උදාහරණයක් බැංකු සැලසුම් ප්‍රකාශයක් හදන එකේ අරමුණට. මොකද මේ කරුණ කවදාකවත් හොයන්න බෑ බැංකු සැලසුම් ප්‍රකාශයක් අපි හැදුවේ නැත්තම්. මෙහෙම දෙයක් උනායි කියලා. බැංකුවේ වැරදීමකින් වෙන අයගේ රුපියල් 486ක චෙක් පත අපේ ගිණුමට බැර කර ඇත. එතකොට මේක සටහන් වෙලා තියෙන්නේ මොකේද? බැංකු ප්‍රකාශනේ. මේ සටහන් වෙලා නැත්තේ අපේ පොත්වල. එතකොට අපේ පොත්වල දාන නීතිය වත්කම්. එතකොට අනේ මෙතන බැංකුවනේ වැරද්ද කරලා තියෙන්නේ. එතකොට බැංකුව මේ දැනට මේ 480 බැර කරලා තියෙන එක මේ හර කරන්න ඕනේ අඩු කරන්න. මොකද වාකීම් නීතියනේ එතකොට බලපාන්නේ බැංකුවට සම්බන්ධ දේවල් වලට. මේක දැන් මේ කරුගාම වල තේරෙයි. දැන් මේ තමයි බැංකු සැලසුම් ප්‍රකාශය. මේක මේ විදිහට අර ALL වල කරන විදිහට කරන්නත් පුළුවන්. නැත්නම් සාමාන්‍යයෙන් මේ බිස්නස් වල කරන්නම් මෙහෙම. මේ කාගේ හරි ව්‍යාපාරයේ දිනට බැංකු සැලසුම් ප්‍රකාශය බැංකු ගිණුමේ ශේෂය මුලින්ම දානවා 7430යි. එකතු කරනවා. දැන් මේ මේන් රූල් සෙට් එකට යන්නේ වත්කම් රූල් සෙට් එක. මෙතන ඉඳන් යන්නේ දැන් මේ බැංකු ප්‍රකාශයේ සෙට් එකට යන්නේ වගකීම් රූල් සෙට් එක. මොකද අපි මේ බැංකුවේ ශේෂය තමයි ඇඩ්ජස්ට් කරන්නේ. ඒකට බැංකුවේ විදිහට තමයි අපි හිතන්න ඕනේ. බැංකු ගිණුමේ ශේෂය 7430යි එකතු කරලා ලද පොලි. දැන් පොලි කියන එක බැංකුවේ සටහන් වෙලා අපි සටහන් වෙලා නැහැ. ඒක හින්දා අපි තුනක් එකතු කරන්න ඕනේ අපේ account එකට. එකතු කරනවා කියන්නේ හර කියන එක. අඩු කරන්න ඕනේ වැරදි නිවැරදි කිරීම. මෙතන අපි රුපියල් 28ක් අඩු වෙන්නේ බඩුදක ගැනුම් වලට චෙක් පතක් වැරදිකින් රුපියල් 200ක් ලැබ්පෙස අපේ සට ගැනුම් කියන්නේ මේක අපි බැර කරන්න අඩුවෙන් බැර කරලා තියෙන්නේ. අපි අඩු කරලා තියෙන්නේ මුදල් අඩුවෙන්. එතකොට අපි තව අඩු කරන්න ඕනේ රුපියල් 28කින් තව අඩු කරන්න ඕනේ මුදල්. අගුරු චෙක් පත රුපියල් 225යි. අපි කලින් ඒක හම්බ වුණයි කියලා අපි මුදල් පොත වැඩි කරලා තිබ්බා. ඒක අපි දැන් අඩු කරන්න රුපියල් 225කින්. එතකොට මේ ඔක්කොම ඇඩ්ජස්ට් කරලා ඉවරලා අපිට සංශෝධිත බැංකු ගිණුම් ශේෂය 7207ක් ගත්ත හැකි. බැංකු ප්‍රකාශයේ ශේෂය අපි ඊට පස්සේ ගන්නවා 9610යි. 9610යි. ඊට පස්සේ ඒකට එකතු කරනවා. දැන් එකතු කරන ඒවා මෙතන පේනව නේද? මෙතන එකතු කරන්නේ හර දේවල්. මෙතන එකතු කරන්නේ බැර. මොකද අර රූල් සෙට් එක වෙනස් වෙනවා. වත්කම් නීතිය සහ වාකීම් නීතිය. ඒතකොට එකතු කරන්නේ නිෂ්කාශනයේ නොවූ චෙක්. නිෂ්කාශනයේ නොවූ චෙක් කියන්නේ අපි තැන්පත් කරලා අපේ මුදල් පොතේ තිබ්බට මේ බැංකුවේ account එකේ ඒක බැර කියලා සටහන් වෙලා නැහැ. ඒතකොට අපි දැන් ඒක බැර කරන්න ඕනේ බැංකුවට. බැංකු ප්‍රකාශනයේට. ඒතකොට නිෂ්කාශනයේ නොවූ චෙක් අපි එකතු කරනවා 500යි. අඩු වැරදි නිවැරදි කිරීම මේ රුපියල් 480 චෙක් පත අපේ ගිණුමට ඒක වැරද්දක් කරලා බැර කරලා වැරදිලා. එතකොට මේක අපි අඩු කරන්න ඕනේ. අඩු කරනවා කියන්නේ හර කරනවා. එතකොට අඩු කිරීම අපේ 486යි. ඉදිරිපත් නොවූ චෙක්පත් ඉදිරිපත් තැන්පත් කරනම නිකුත් කරනවා ඉදිරිපත් නොවූ චෙක්පත්. ඒ කියන්නේ අපේ පැත්තෙන් අපේ මුදල් පොතේ ඒක සටහන් වෙලා බැර ගනුදෙනුවක් විදියට මේකේ මේ අඩු වෙලා නැහැ. ඒක ඉදිරිපත් වෙලා නැති හින්දා තාම. එතකොට අපි ඒක හර කරන්න ඕනේ. අඩු කරන්න ඕනේ. එතකොට 2417යි. මේ ඔක්කොම ටික ගැලපුවාට පස්සේ දැන් ඔයගලන්ට පේනවා 7207යි 7207යි මේ දෙක සමානයි. මම කලින් පෙන්නේ මේ සමාන වෙලා තියෙනවා ඇඩ්ජස්ට් කරුවාට පස්සේ. මේ ක්‍රමයට අමතරව දැන් නිකන් අර ALL වල තියෙන අපි හදන ක්‍රමයට හදන්න පුළුවන්. මුලින්ම බැංකු ගිණුම ගහනවා. මේ පැත්තේ හර මේ පැත්තේ බැර. ශේෂය දානවා හර ශේෂයන්නේ 7430යි. පොලි එකතු කරනවා. වැරදි තිවිච්ච ඒවා අඩු කරනවා. අගුරු චෙක්පත් අඩු කරනවා. ඊට පස්සේ මේ දෙපැත්ත අරගෙන ඉවරලා ශේෂ කරනවා 7207යි. ඊට පස්සේ බැංකු සැලසුමට අපි ගන්න බැංකු ප්‍රකාශනයේ ශේෂය 9610යි.
එකතු කරනවා කියන්නේ බැර සටහන් බැර වෙන්න ඕන දේවල් තමයි මේ එකතු කරන්න. එතකොට නිෂ්කාශනය නොවූ චෙක්පත් බැර කරන්න එපා. බැර වෙලා නැහැ. ඒකින්ද අපි දැන් බැර කරන්න ඕනේ. එතකොට අපි 500යි. අඩු කියන්නේ හර කරන්න ඕනේ දේවල්. හර කරන්න ඕනේ වුණාට වෙලා නැති දේවල්. එතකොට වැරදි නිවැරදි කරන්න 486යි. ඉදිරිපත් නොවූ චෙක්පත් 1417යි. එතකොට ඒත් මේ ශේෂයන් දෙක සමානයි. 7207යි. මේකම තමා මේ පෙන්වන්න පුළුවන් තව විදිහක්. ඊට අමතරව දැන් මේ බැංකු ගිණුමට අපි දාන දේවල් ටික අපි ලෙජර් වලට පිටවත් කරන්න ඕනේ. ඒක දැනට have to make journal entries because you are adjusting your books. ඉස්සෙල්ලාම journal මේකට අදාළ journal entry ටික පොදු journal ලියලා ඉවරලා අපි ඒ ටික මේ අපේ T account වලට ඒක adjust කරන්න ඕනේ. මොකද දැන් මේක වෙනස්කම් වෙලානේ. මුලින්ම දැන් ගත්තොත් එහෙම පොලි පෙනල්ටියක් හම්බෙලා කියන එක මේ දැන් මෙතන පළවෙනි එන්ට්‍රි එක අපි කළා මෙතන. බැංකු ගිණුමට අපි ඇඩ්ජස්ට් කළා නේද? ඒක දිත්තු දාන එකක් හරි. දෙවෙනි ඇඩ්ජස්ට් එක තමයි පොලි කියන්නේ ආදායම්. ඒකට ආදායම් බැර රුපියල් 30යි. අනිත් එක තමයි 225. දැන් මෙතන හරිනම් දැන් අකරු චෙක් එකක් 225ක කතන්දරේ මෙතෙන්දි මෙතන මේ හරිනම් අගරු චෙක් ගිණුමක් ඕපන් කරන්න ඕනේ නැහැ. මොකද අපි ණයගැතිය කවුද කියලා අඳුනගෙනනේ. අඳුරගෙන නැත්තම් විතරයි අගරු චෙක් ගිණුමක් ඕපන් කරන්න ඕනේ. දැන් එහෙම ගත්තොත් එහෙම ණයගැති ගිණුම අපි ආයෙ වැඩි කරන්න ඕනේ 225කින්. අපි දැන් ඒක අඩු කරන්නේ 225කින්. බැර කරලා ඉවරලා ආයෙ වැඩි කරන්න ඕනේ 225කින්. මොකද ඒක එයා දුන්න චෙක් එක අකරු වෙලා හින්දා. ගැණුම් ගිණුම හර කරන්න ඕනේ රුපියල් 28කින්. මොකද ගැණුම් අපි අඩු වෙන්නේ දාලා තියෙන්නේ. මේ තියෙන පාඩමේ සමරයක්. ව්‍යාපාරයේ බැංකු ගිණුමේ ගනුදෙනු බැංකුව විසින් පිළියෙල කරන බැංකු ප්‍රකාශයේ ඇතුළත් ගනුදෙනු සමග සංසන්දනය කර වෙනස්කම් වාර්තා කළ හැක. බැංකු ගිණුම පිළිබඳව බැංකු ප්‍රකාශයේ තොරතුරු ලබාගත හැකිය. බැංකු ගිණුමේ ඇතුළත් සමහර අයිතම් බැංකු ප්‍රකාශයේ සඳහන් නොවන අතර බැංකු ප්‍රකාශයේ සඳහන් සමහර අයිතම් බැංකු ගිණුමේ සටහන් නොවීමට පුළුවන්. මෙම වෙනස්කම් කොටස් දෙකක් යටතේ හඳුනාගත හැක. බැංකු ගිණුම සිදු කළ ගැළපීම්, වැරදි අත්හැරීම් හා ගැළපීම්, බැංකු සේවතුන් ප්‍රකාශයේ ඇතුළත් කළ යුතු කාලීන මේ වෙනස්කම් හා බැංකුව විසින් සිදු කර ඇති වැරදි සටහන්. බැංකු ගිණුමේ ඇති මුදල් ව්‍යාපාරයේ පැත්තෙන් වත්කමක් වන අතර බැංකුවේ පැත්තෙන් බලන කල එම මුදල වගකීමක් වේ. මේ කලින් කතා කරපු කතන්දර මේක ඔයගොල්ලෝ හරියට දැනගන්නවා නම් බැංකු සේවතුන් ඉච්චර අමාරු වෙන්නේ නැහැ. ඒකට වත්කම් වලට අදාළ නීතිය තමයි හර. වත්කම් හර වගකීම් බැර වැඩි වෙද්දී අඩු වෙද්දී මේ අනිත් පැත්ත. ඒ අනුව බැංකු ගිණුමේ හර කරන අයිතම බැංකුව විසින් ව්‍යාපාරය නමින් පවත්වාගෙන ජංගම වලට බැර කරනු ලබන අතර බැංකු ගිණුමේ බැර කරන අයිතම බැංකුව විසින් ව්‍යාපාරයේ ජංගම ගිණුමට හර කරනු ලැබේ. බැංකු ගිණුමේ ගනුදෙනු සටහන් කරන ආකාරය පහත උදාහරණ වලින් දැක්වේ. බැංකු ගිණුමට හර කරන අයිතම මුදල් තැන්පත් කිරීම, චෙක්පත් දැන් බැංකු ගිණුමේ කියන්නේ මේක අපි හදන එකේ මේක දැන් වත්කම් නීතියනේ මෙතන බලපාන්නේ. ඒකට හර කරන්නේ මුදල් තැන්පත් කිරීම, චෙක්පත් තැන්පත් කිරීම, බැංකුව විසින් ගිණුමේ රැස් කරන මුදල් මෙව්ව අපේ වත්කම් වැඩි වෙන. ඒකට හර දැන් බැංකුව දෙන බැර කරන්නේ නිකුත් කළ චෙක්පත්, බැංකු ගාස්තු, අයිරා පොලිස්, ස්ථාවර නියෝග, බැංකු වල වීම. ඒකට බැංකුව ජංගම ගිණුම හිමියට පහත සඳහන් සේවා සපයන අතර ඒ සඳහා බැංකුව විසින් ගාස්තුවක් අය කරනු ලැබේ. බැංකුව විසින් ව්‍යාපාරය වෙනුවෙන් කරන රැස් කිරීම, ප්‍රේෂණ මෙව්වා දැන් මෙතන මේ සෙට් එකට බලපාන්නේ වත්කම් නීතිය. මේ ටිකට මෙතන බලපාන්නේ වත්කම් නීතිය. මෙතන බලපාන්නේ වගකීම් නීතිය. නායකති ප්‍රේෂණ, ලාභාංශ, පොලි ලැබීම් මේ ඔක්කොම අපිට ලැබෙන දේවල්නේ. එතකොට බැංකුව කරන්නේ මේක බැර කරන එක. මේ ඔක්කොම බැර. බැංකුව ව්‍යාපාරය වෙනුවෙන් කරන ගෙවීම් මෙව්වා හර. මේවා අඩු වෙනවානේ. රක්ෂණ වාරික මේවා බැංකු ගිණුම ඒගොල්ලෝ බැංකුව විසින් සටහන් කරන්නේ හර විදිහට. මොකද අඩු කරන්න ඕනේ හින්දා. බැංකු ගිණුමේ ශේෂයන් ආරම්භ කොට බැංකු සේවතුන් ප්‍රකාශය පිළියෙල කළ හැකිය.
බැංකු ගිණුමට සිදු කළ යුතු ගැළපීම් වලින් පහත උදාහරණ දැක්විය හැක. රෙජිස්ට්‍රේෂන් ස්ථාවර නියෝග බැංකු ගිණුමේ සිදු වැරදි බැංකු ගාස්තු දැන් මේ සෙට් එක බැංකු සැලසුම් ප්‍රකාශයේ සහ මේ මුදල් පොතේ අපි ගලපන්න ඕනේ. බැංකු ගිණුම් ශේෂයේ ඊට අමතරව දැන් මේ ටික අඩු කරන්න හේතුව තමයි රක්ෂණ වාරික ණය වාරික දැන් මේ ටික අපේ account එකෙන් ගෙවන්නේ. එතකොට වාකීම දැන් අපි මුලින්ම මුදල් දාපුවාම මේගොල්ලන්ගේ වාකීමක් ඇති වෙනවා. ඒ මුදල් ටික ආපහු ගෙවල් ඉවර කරන්න ඕනේ. ඒ වාකීම් ක්‍රමෙන් අඩු වෙනවා මේගොල්ලෝ මේ වගේ දේවල් වලට ගෙවල් ඉවර කරපුවාම. බැංකු ගිණුමේ ශේෂය ගැළපීමෙන් පසු බැංකු සැලසුම් ප්‍රකාශය පිළියෙල කළ හැකිය. බැංකු සැලසුම් ප්‍රකාශනයට උදාහරණයක් පහත දැක්වේ. බැංකු ගිණුමේ ශේෂය මුලින්ම දාලා ඉවරලා එකතු කරනවා නිකුත් කරනවා ගෙවීම නොකළ චෙක්පත් අඩු කළා ඉපදදින චෙක්පත් ඊට පස්සේ බැංකු ප්‍රකාශය අනුව ශේෂය ගන්නවා. මේ ශේෂය මේ බැංකු ගිණුමේ ශේෂයට සමාන වෙන්න ඕනේ. බැංකු ගිණුම් ශේෂයට හරි ඒ ටික තමයි මේක මේ සම්බන්ධ අභ්‍යාස සහ තව කෙටි සටහන් ටිකක් ඕනනම් මගේ වෙබ්සයිට් එකෙන් ගත්ත හැයි. මගේ වෙබ්සයිට් එකට ගිහිල්ලා ඉවරලා ඔයගොල්ලන්ට කමෙන්ට් කරන්න පුළුවන් මේ තව මොනවද මේක දැනගන්න දෙයක් තියෙනවා. මොකද පාඩම ටිකක් අමාරුයි. හරි ඊළඟ වීඩියෝ තමයි මම ස්තුතියි.